මේ ශ්‍රී ලංකාවේ සිටින පශු වෛද්‍යවරුන් සහ සුරතලට ඇති කරන සතුන් සහ ගවයන් එළුවන් වගේ නගරබදව හදන සතුන් සම්බන්ධයෙන් අපි දන්නවා විශේෂයෙන්ම සුරතලට ඇති කරන සතුන් සඳහා ඒ කියන්නේ ලැබ්‍රඩෝර්, ජර්මන් ෂෙපර්ඩ් වගේ උසස් තත්ත්වයක සුනඛයින්ට සහ පර්ෂියන් කැට්ස් වගේ පූසන්ට විශේෂ ආහාර ලබා දිය යුතුයි. නැත්තම් වෙන්නේ ඔවුන්ට හරියට වැඩිමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ සඳහා අවශ්‍ය විටමින්, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, සිංක්, අයර්න් වගේ මූලද්‍රව්‍ය අඩංගු විශේෂ බෙහෙත්, පෙති සහ සිරප් හදන ලංකාවේ සමාගම් තියෙනවා. මේවා දැනට පසු වෛද්‍යවරුන් පවත්වාගෙන යන සායන වලට ඔවුන් මුළු ලංකාව පුරාම බෙදා හරිනවා. ඉතින් මේ සඳහා රජයෙන් යම්කිසි සහනයක් ලැබෙන්නේ නැහැ දැනට. ඉතින් මම හිතන්නේ මේ හින්දා රජය මේ ගැන සලකා බැලිය යුතුයි. ඒ වගේම පුළුවන් තරමට පශු වෛද්‍ය උපාධිය කොළඹ වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධව ආරම්භ කළ යුතු අතර මේ පශු වෛද්‍යවරුන්ට විදේශ රැකියාවලට යාමට හැකිවන පරිදි මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන උපාධිය විදේශ උපාධියකට සම්බන්ධ කරලා එය පිළිගැනීමකට ලක් කරොත් එහෙම මේ පශු වෛද්‍යවරුන්ට විදේශ රටවල් වලට ගිහිල්ලා තමන්ගේ වෘත්තිය විශේෂයෙන්ම ඕස්ට්‍රේලියා වගේ ඉල්ලුමක් තියෙන රටවල් වලට යන්න පුළුවන්, නවසීලන්තය වගේ රටවල් වලටත් යන්න පුළුවන්. ඉතින් මේක හරියට අලෙවිකරණයක් කරන්න ඕනේ මේ පශු වෛද්‍ය උපාධිය ලංකාවේ. දැනට මේ පශු වෛද්‍ය උපාධිය, ඒ කියන්නේ Bachelor of Science, BSc Veterinary Surgeon උපාධිය කරලා නමුත් කරන දොස්තරවරුන් කියන්නේ කවදාකවත් මේ වෘත්තියට එන්න එපා කියලා. මොකද ওই තරමට අමාරුයි ඔවුන්ට තමන්ගේ සායනය සහ ජීවිකාව කරගෙන යන්න. ඔවුන්ගේ ජීවන මට්ටම ගොඩක් පල්ලෙහා මට්ටමක තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා මේ උපාධි පුළුවන් තරම් මේ වෙනත් රටවල් වල උපාධි හා සම්බන්ධ කළ යුතුයි. එවිට අපේ ලංකාවේ මේ විශේෂම කොරියාවේ, ජපානයේ වගේ රටවල් වල පශු වෛද්‍ය උපාධි සමග. ඒතකොට අපේ රටේ වෛද්‍යවරුන්ට, පශු වෛද්‍යවරුන්ට නැත්නම් වෙටරිනරි සර්ජන්ස්ලාට ඒ රටවල් වල තම රැකියාව කරගෙන යාමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම දැනට පශු වෛද්‍ය වෘත්තියේ යෙදෙන වෛද්‍යවරුන් සඳහා විශේෂ ණය ක්‍රමයක් රජය ලබා දී යුතුයි. ඔවුන්ට අවශ්‍ය උපකරණ, කියන්නේ ලේ බලන්න, ලේ වල තියෙන විෂ බීජ වගේ දේවල් බලන්න. දැන් උදාහරණයක් ඇරෙන්න ලංකාවේ ඉන්න පශු වෛද්‍යවරුන්ට මේ උපකරණ නැහැ. ඔවුන්ට අවශ්‍ය සියලුම උපකරණ උන් කරන්නේ වෙනත් රෝහලක මාර්ගයෙන් කරගන්න එක. ඒ අවශ්‍ය සේවා. ඉතින් මේ සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට, ඔවුන්ට අවශ්‍ය වාහන, ගිලන් රථ මිලදී ගැනීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් පිළිබඳ බැංකු, වාණිජ්‍ය බැංකු හරහා සපයීමට ලංකාවේ රජය උනන්දු වී යුතුයි.